වත් ප්‍රශ්නයක් ගැන්සිකල්ලියේ පූසෝ දෙන්නෙක් ගමට ඇවිල්ලා අම්මේ ඔන්න බලන්නකෝ මං ගොඩ පාන හැටි. පුතේ කොන්ද කඩා ගන්නද හදන්නේ? අනේ සමා වෙන්න මාමේ. ඔයාට අවුලක් නෑනේ. ඔයාලට පේනවද මේ රූපේ උඩින් කතරයක් ගහලා තියෙනවා? කඩාගෙන බිඳගෙන ඇවිල්ලා කුඩු ඇතුළට රින් ගන්න බෑ. ඒක තහනම්. මේකේ මරුවා කැඳවයි කියලා අහලා නැද්ද? අනේ මේ දරුවට සමාව දෙන්න නායකතුමනි. බලාගෙන ඉන්නේ නැතුව සමාව ඉල්ලන්න. හරි සමාව වෙන්න. බෝලේ ඒ පාරම විහිළුවකට ගත්තද? හොඳයි ඉතින් මේ ළමයාට අපේ කුළුනේ තියෙන නීති රීති ටික කියලා දෙන්න. ඒක තමයි දඬුවම. මං ඒක ඔක්කොම දන්නවා. යකෝ කතා ගහගෙනත් එනවනේ. මේ ළමයි හැදෙන විදිය අන්තිමයි. ඔයා තෝන් නැති දේවල් වලට පයින් එපා. එන්න චුටි අපි ගෙදර යමු. බෑ. මට මේ විකාර නීති තියෙන විකාර කුරුල්ලට ආයෙත් යන්න බෑ. චුටි දුවේ. මට මේ නීති එපා වෙලා. මේ මල්ලිලා ඔයාට කරදර කරනවද? බය වෙන්න එපා මං ඉන්නවානේ. යන්නයි කිව්වේ මේ පරවියා මගේ. පැත්තකට වෙනවා මොඩ පුසෝ. අපි යාව හොයාගත්තේ. හරි ඉතින් ඕකට ලියපොතු වෙන්නන්න ඕනේ නෑනේ. දුවන්නයි කිව්වේ. මොකද උනේ? අවුලක් නෑ නේද? මේ කලු මාවර ගෙන්සි පූසන්ගෙන් බේරගත්තා. හරි දක්ෂයා. කවුරුත් මෙයාගේ නියපොතුත් එක්ක හැප්පෙන්නේ නැහැ. ස්ටයිල් එක තමයි ඉතින් වැදගත්. ඔයාට මටත් ගන්නන්න පුළුවන්ද? මටත් ඕනේ විප්ලවවාදීවද පෝස්ටරියෙක් වෙන්න. ලේන්න මට බය උඩ පැනලා දුවන්න ඕනේ. අපි විප්ලවවාදීෝ විදිහට අද සටන් කරන්නේ. කලු ඔයාද මොකද්ද මේ කරන්න හදන්නේ? හොඳයි. හැබැයි මං කියන ඔක්කොම අහන්න වෙනවා. කොහෙද මේ තකාණියක් යන්නේ? මං සයිමන්ට පාන් හොයාගෙන යන ගමන්. ඔයත් එනවද? ඕ බඩගින්න කොහෙවත් යන්න බෑනේ. මුලින්ම පොඩ්ඩක් කැම ටිකක් කාලා ඉන්න ඕනේ. පොඩි පරවියකින්ද හතර විලි ලැජ්ජාවක් උනේ. ඔව් ඒක නම් කියලා වැඩක් නෑ. යාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේක ලේසියෙන් නම් අතාරින්න හොඳ නෑ. ඔයාට ඇහුණද ඒක? මොකක්? ඔයා එච්චරික්මන්ට කෑවද? ඔයාම නිකුවේ සයිමන් බලන් ඉන්නවා කියලා. එයා බලන් හිටපු දෙන්. ඊට වැඩිය මේ වෙලාවේ කලුට අපි දෙන්නගේ උදව් ඕනි කරනවා. හරි. පළවෙනි පාඩම. විප්ලවවාදියෙක් විදියට ගමන් කිරීම. ඔක්කොම තියෙන අන්තිමට ඔළුව හරවන විදිහ. ඔයාගේ වාරේ. පොඩ්ඩක් වරදුනා. මගේ වාරේ. මේ සෙල්ලම හරිම විනෝදයි. මං හරියටම කළා නේද? දැන් මම විප්ලවවාදියෙක්ද? ඔව්. හැබැයි ටිකක් අමාරු වැඩක්. දෙවනි පාඩම විප්ලවවාදියෙක් විදියට කතා කරන්න. බලාගෙන ඉගෙන ගන්න. අපි අර කුක්කෝ දෙන්නට වැඩේ දෙමු. ඒයි නකුටු බකුටු මැස්සෝ ගනිනවද? මගේ වාරේ. මටත් පුළුවන් ද ඒ විදිහටම කරන්න? කරන්න සූකිරි. අනුකම්පාවක් දක්වන්න එපා. හරි එහෙනම්. ඉතින් කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවනේ. ඔයාට කොහොමද? හොඳයි. ස්තුතියි. දැක්කද? අපෝ දැක්කා. පැටියෝ ඔයාගේ වාරේ. කොහොමද නකට කුක්ක දෙන්න? ඔයාලා දෙන්නද මොකොත් මොඩ වැඩිම කළේ නැද්ද? අපි විහිළුවක් වගේ පේනවද? දැන් මම මෙතනින් යන්නයි කිව්වේ. තුන්වෙනි පාඩම මෙන්න. අපේ සීමාමායින් පෙන්වලා දීම. ඒත් ඉතින් මට නියපොතු නෑනේ. හරි. ඒත් අර හොටක් තියෙනවනේ. ඕනේ. මගේ වාරේ. මම මොකද කරන්නේ? මගේ දැක් පෙන්නන්නද? එයාලගේ වටේ දුවන්න.
ඔයාගේ වේගය තමයි ඔයාගේ අවිය. හරි එහෙනම්. ඔයාගේ පුහුණුව සම්පූර්ණයි තේරුණානේ. දැන් වා ගෙදර යන්න. නියමයිනේ. මමත් දැන් විප්ලවවාදී පූස්තරියෙක්. ස්තුතියි හොඳේ. එතකොට මමත් විප්ලවවාදී පූසෙක්ද? ස්තුතියි කලු. ඔව් ඇත්තටම මටත් වඩා දක්ෂයෙක්. අපි යමු. එහෙනම් මං ගිහින් එන්නම්. එයා තනියමයි ඉන්නේ. අපේ බඩකට පුරව ගන්න පුළුවන් ඒ. හරි එයාලා ගිය පැත්ත දැනගත්තා. එයාලා ගිය අර පැත්තට. බබියා අපි යමු. චූටිකුකු මම විප්ලවවාදී පූසෙක් බලන්න. අපි ඕක ගැන පස්සේ බලමුද සුකිරි. අර පූස දෙන්න ප්‍රශ්නයක් දාන්න හදන්නේ. මේ ඉන්නේ මං කිව්ව විදියට ගිහිල්ලා ඔයා අපේ නීති රීති ගැන ඉගෙනගෙන දාවේ. මේ වයසක සීයේ මං දැන් විප්ලවවාදී පූස්තරියෙක්. විප්ලවවාදී පුස්තරිය ඔයා පොඩ්ඩක්වත් දන්නේ නැද්ද පූසෝ කියන්නේ අපේ තරහකාරයෝ කියලා කියන්න බලන්න. අනේ ඇත්තද? ඔයා ඉතින් පියාට ටික අකුලගෙන ඉන්නකෝ. එච්චරට පුළුවන්. කොහොමද චූටි පරයියෝ ඇහෙනවද මගේ බඩ කෑ ගහන ඉවරයක් නෑ මගේ බඩෙත් පණුව බොක්සිං ගහනවා පූසෝ ඇවිල්ලා. මාව අතාරිනවා මෝඩ පුතෝ ඒ යාවෝ. තමුන්ගේ අඩු ටික දාලා මම මොකද කරන්න කියලා දන්නවද? සුප් එකක් හදනවා. දෝම්පට ආපු තැනට බායිත් ගිහින් එමුද? අන්න මගේ සිත් එකේ කට්ටිය මෙහෙට එනවා. දැන් ඔයා පූස් දෙයියෙක් සිහි කරගන්න. ඕ දැන් තිබ්බ චණ්ඩි පාත්. කෝ පේනන්නකෝ බලන්න. මං යනවා යන්න මේක ඉවර නෑ. ඊට පස්සේ අපේ කටට කරදරයක් කරලා තිබ්බොත් එහෙම තමුන් ඉවරයි. තේරුණා නේද? ඔව් ඔයා කියන විදියට කරන්න ඒ ඤාවා. අයියෝ කොන්ද ආයෙත් පරයි කෝරුවට සත්තන් දාන්න આવුත් එහෙම කොදුවට බෙලි ගාලා අතර දෙනවා. මගේ පැටිය ඔයාට ප්‍රශ්නයක් නෑනේ. මොකද්ද මෙතන උනේ කියනවද? ඇත්තටම ඔයාගේ දුර මගේ ජීවිතේ බේරුවා එයා විප්ලවවාදී පුස්තරිය ඉතින් චූටි ඔයා පරවියෙක් වෙන්නද විප්ලව පූසෙක් වෙන්න දාස? මන් නිත්‍යපුරවසියෙක්. වෙලාවකට පරේක් වෙලාවකට පෝසෙක්. අපි හෙටත් සෙල්ලම් කරනවද? ඒක නම් නියම සෙල්ලමක්. ඔයාලට බැරිද මට පාන් ගෙනල්ලා දෙන සෙල්ලමක් කරන්න ඔයාට පාංගලින්තර ජීවිතයක් නැද්ද? බැදලා දෙන්න දුවද මාළුයි. ඔන්න මෙදාසරේ චූටිකුකු නිල්වලත් එක්ක රෝමන් කාරයන්ට අව්වෙනවා. ඉතින් අපි බලමු අද කතාවෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. සයිමන් හැමදාම ඔය වගේනේ. අපි හැමදාම යාටකින් පාන් හොයන්න ඕනේ. අපි වෙදිලා යමු. එතකොට ඉක්ම සූකිරි මාත් එක්ක එන්න. කලු යන බබියත් එක්ක. හවස් වෙද්දී අපි මෙතනදිම හම්බ වෙමු. නගර ශාලාව පැත්තට යමු. එතනදී අපිට රෝමන් කාරයෝ නිල්වලා කුමරිය මේ පාර මොන අංචියක්ද අදින්න හදන්නේ? අංචි කිව්වේ මොකද්ද? එයාට පිස්සු හැදිලා මිනිස්සුන්ට තුවාල වෙයි. මේ කුකගේ මොලේ කොලොප්පක් වෙලාද? මෙයා ආයෙත් පැත්තට පයින්නවනේ. මොඩමයි වෙන්නේ. අනුරාවේ බේරුනේ. යමු මෙතනින් පැනගමු. යන්න පාර දෙන්න කොල්ල නෑ. අර
මේ චූටි කොකෝ අපේ සැලසුම විනාශ කළා. හැලෝවීන් අපි යමු. අපි කොහෙද යන්නේ? රෝමන් කාරයන්ගෙන් ඈතට යමු. ඔබ ඉන්න. ඔයාලා බලුකුරුට දානවා හරිද? එක කලින් පුක්කො දෙන්නයි. උත්තමාවිය මේ ගැන බොහොම සතුටුයි. චූටි කොකෝ. ඒයි කුමාරයා ඔයා කොහෙද? අනේ මන් දන්නේ මෙහෙ පාන් හොයනට වඩා ලේසි පිදුරු ගොඩේ ඉදි කට්ටක් හොයන එක. ඔයා මොකද කියන්නේ අපේ හාම්පුතාගේ කඩේට ගිහින් බලමුද? විසි කරන කෑල්ලක් හරි එහෙ ඇතිනේ. හැන්ඩ් එකෙන් දාලා පාන් කන මිනිස්සුත් මෙහෙ ඉන්නවනේ අනේ. ඔව්. හේ අර බලන්නකෝ. අහම ඉන්නවා. මුලින් අපි ඕක දැක්කේ. තියන්න. අමාරුවෙන් ඔයාකට ඕක දීලා යනවා මොකට කුරුල්ලා. අයියෝ චූටි කුකුයි නිල්වලයි දෙන්නම එක කූඩුවේ. හරිම ලස්සන දවසක්. දුෂ්ට පුස්තරියා. මම ඔයා වල්ලගත්තා මස් කඩේ කොක්කෙල්ලනවා. අනේ දවල් හින දකින්න නැතුව ඉන්න. එයාට මං කියන්නේ කෝටි බස් කරනවා. මාව දැන් එළියට ගන්නවද නැද්ද? මේ කූඩුවේ කම්බි යකඩ කඩන්න අමාරුයි. මං කොහොමරි උත්සාහ කරනවනේ. මට පොඩ්ඩක් හිතන්න දෙන්න. ඔහොම හැම වෙලාවෙම පලිගන්න හදලා ගමේ අය අමාරුවේ දාන්න හොඳ නෑ. මොඩ කුක්කා ඔයා ජෙනරල්ව බේරුවේ අපේ ලොකු මහතුරා. මං එයාව ඉවර කරලා ඔයාගෙන බලා ගන්න. අපි මොකද කරන්නේ? 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 අනේ කරුණා කරලා එක තැනකට වෙලා ඉන්නවද? හරි ඒත් අපි මොකද කරන්නේ? අපි මේ මම දන්නේ කුමාරිකාවේ ජන ප්ලෑන් එකක් ගහනවා. දැන් කවුරු කියලා දෙන්නද? චූටි කුකු වගේ ඒත් එයා හරි දේ කියනවා. පෝසා වෙනවා. පහකට වෙන්න. අපි පාන් මෙහෙ උඹ ඉන්නේ. මේ හලෝ. පාන් කෑල්ල මෙහෙ දෙනවා. Babiya! හරි මෙහෙමයි. එයාලා අපිට කෑම ගෙනාවම කූඩුවෙන් එළියට පැනලා දොර පැත්තට එක පාරට දුන්නු. ඊළඟට අර දුෂ්ට මොනාලිසාගේ අඩු කඩලා සුප් එකක් හදනවා. හැම වෙලාවෙම පලිගන්නෙක් කියලානේ කියන්නේ. මට මගේ හාපුතාව නැති උනේ අර රෝමන් කාර්යෝ නිසා. ඒකේ පලිය ගන්න එක නවත්තන්න බටු ඇටේට ඉඩ දෙන්නේ නැහැ. බටු ඇටයා? අනේ දිගංචියා. මං ඔයාට වඩා උසයි. මං ඔයාට වඩා බුද්ධිමත්. හරි මොකද කරන්නේ? මට අදහසක් තියෙනවා. මගේ සුපිරි වේගය පාවිච්චි කරලා චූටි කුකුලා ඉන්න තැන හොයා ගන්නවා. ඊළඟට කොහොමද උදව් කරන්න කියලා අහලා අපෝ මෙහාට ඇවිල්ලා සැලැස්ම ක්‍රියාත්මක කරමු. කැමතිද? ඊට වඩා හොඳ එකක් තියෙනවා. අපි රෝමන් කාර්යයට පහර දෙනවා. ඊට පස්සේ චූටි කොකෝවයි නිල්වලා කුමරියවයි බේරගෙන ජෙනරාලයවයි පූසවයි එලවලා නිල්වලා කුමරියව ගෝල් දේශේ පාලකයා කරනවා. එහෙම නැත්නම් මං වේගයෙන් වටේට දුවලා සුළුසුළුකක් ඇති කරලා කුඩු අරිනවා. සුළුසුළුක උඩට යද්දි ජෙනරලුයි මොනාලිසයි උඩින් යනවා. එතකොට සුළුසුළුක ගෝල් දේශේ නායකයා වෙයි. ඔයා මොකද ඒ ගැන හිතන්නේ? නෑ වෙන අදහසක් තියෙනවා. අපි යන ගමන් ඒ ගැන කතා කරගමු. හරි එහෙනම්. මේවත් කරදරයක් අප්පා. පාන් කෑල්ලකට ආත්මේ පාවා දෙන්න බෑ. කමන්නේ ගිහින් ගමු. අර තියෙන්නේ මං කලින් ජීපු දෙපස වාට අහුන්නේ නැහැ කියලා හිතාගන්න. හොඳේ. මීට වඩා නරක දෙයක් තවත් වෙයි කියලා නම් හිතන්න එපා. මේ ඉන්නේ මං හැමදේම හෙව්වා.
අපිට වැඩ ගොඩක් තියෙනවා. ඉක්මනට එනවා. මේ දෙන්න මක් වෙලාද කොට කලින්. ඔය හොඳටම ඇති. දැම්ම එළියට නෝ දෙන්නම. යමු. මට හිතෙන්නේ මං ඇඳුණා. මම එනවා චූටි කුකු. චූටි කුකු. අපෙන් බේරෙන්න හිතුව මදි. හද්දේනේ මට පේන විදිහ නම් මේ පේනම උරුකෙක් වගේ. අනේ පිස්සුද? මෙයා නිකන් පුංචි බලු පැටියෙක් වගේනේ. අපි ආපහු යන්න ඕනේ. ඔයා ඕන දෙයක් කරන්න මං අර කුමාරි ගැන බලා ගන්නම්කෝ. හරිනේ. දඩෝරියෝ! ඔහොම නවතින්න. කලබලකාර කුක්කෝ. බලු කුඩුව තිනුණා අන්තිමට. මොකද මේ කලබලේ? මම චූටි කුකුව බේරගත්තා. අපේ ප්ලෑන් එකෙන් තමයි බේරුනේ. හරියටම හරි. දැක්කනේ අපි හැමෝටම එකට වැඩ කරන්න පුළුවන්. අනේ අපුයි වැඩ කරන්න පුළුවන්. එන්න අපි යමු. ඇත්තටම හැලෝවීන් හරිම හොඳයි. ඒයි. අපි පණ යනකම් වැඩ කරද්දි ඔයාලා විනෝද වෙනවනේ. ඊට පස්සේ කවුද එතන හිටියේ? සිංහයෙක්. සිංහයෙක්? මට පාන් කෑල්ලක් ගෙනත් දෙන්න බැරිකම කියන්නේ නැතුව බොරුවට කතන්දර කී මාව රවට්ටන්න. මෙච්චර ලොකු එකක් ඕන නෑ. පොඩි කෑල්ලක් තිබුණා නම් ඇතිනේ. ඇයි අපිට වෙච්ච දේ දැනගන්න ඕනේ නැද්ද? ඉස්සල කාලේ ඉන්න ඕනේනේ. කනවා තමයි. කන්න නැතුව බෑනේ.